දැන් ඔයගොල්ලෝ දැන් ඉගෙනගෙන තියෙනවානේ පළුදු බලන්න එක. වාක්කු බාන්න ඉගෙනගෙන තියෙනවා. ජෙවුඩ් එක සාමාන්‍ය ස්වරූපේ ඉගෙනගෙන තියෙනවා. දැන් අද අපි කරන්නේ වෙරයිටිස් එක වෙන් කරගන්න. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ මොකද්ද හොඳටම පාට එන්නේ මොකද්ද අඩුවෙන් පාට එන්නේ. ඒකට අපේ සල්ලි ඉන්වෙස්ට් කරනකොට අපි හොඳටම පාට එන එකට අපි ටිකක් වැඩිපුර ඉන්වෙස්ට් කරනවා. මොකද ඉක්මනට පාට ආවොත් ඉක්මනට බිස්නස් එක සල්ලි කරකෙන. අපි සාමාන්‍යයෙන් try කරන්නේ අඩුම තරමේ අවුරුද්දකට දෙපාරක් නැත්නම් තුන් පාරක් සෙට් එකක් කරකවන්න. ඒ කියන්නේ එක සෙට් එකක් විකුණලා ඊළඟ සෙට් එකට යන්න. ඒතර ඔයගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් එකට අපි කියමු ප්‍රොෆිට් එකේ 120ක් කියලා ලාභ හැටියට. ඒක 120 නම් ලාභෙන්නේ ඒ වගේ සෙට් තුනක්වත් කරකව ගන්න එපා. මැනික් කරන්න ඕනේ නැත්තම් මම ඔය දීලා තියෙන මික්ස් ලොට්. ඔටු දුංගල් ටික වෙනම තියෙනවා. මුලින්ම දැන් ඕකෙන් බලන්න ඕනේ කොයිකද ඔයගොල්ලන්ගේ ඇස් වලට වදින දේ සහ අපි ඊට ටෝච් ගහනකොට වෙන දේ. පුළුවන් නම් සුදු ටෝච් එකයි කහ ටෝච් එකයි දෙකම ගහන්න. රත්තරන් ටෝච් එකක් යූස් කරන්න, කහ එකක් යූස් කරන්න. දෙකම යූස් කරලා බලන්න. මොකද එතකොට ඔයගොල්ලන් මේ පේන පාටවල් දෙකේ පොඩි වෙනසක් තියෙනවා. ඔයගොල්ලන් පොඩි අවබෝධයක් ගන්න ඕනේ ඒක. ඊට පස්සේ තියෙනවා මේ අනිත් මික්ස් ලොට්. මේ තියෙන ටොප් ඇස් එකක් කියලා හිතමු අපි උදාහරණ නැත්තම් yellow sapphire එක. මේක වෙන් කරගන්න එක දැන් කියා දෙනවා. මේ ටෙක්නික් එක වෙනයි. ಜಾති වලින් ප්‍රජාති වෙන් කරගන්න ටෙක්නික් එක මම නිකන් ඔයගොල්ලන්ට කියා දෙනවා. පොඩි උපකරණ කීපයක් භාවිත. මම ඒක කරන විදිහ කියා දෙනවා. ඒකෙදී ඔයගොල්ලන්ට කිසිම ඉෂුව එකක් වෙන්නේ නැහැ. අපි අද ලංකාවේ ගත්තොත් අපිට තියෙන ප්‍රශ්නයක් තමයි කොහේ හරි ගිහලා ඔන්න අහුවෙන්නේ අහුනොත් white sapphire කියලා white top ඇස් වලට අහුවෙයි. yellow sapphire කියලා yellow top ඇස් වලට අහුවෙනවා. ඔය දෙක තමයි මේල් ලිම අහුවෙන්නේ. කිසෝ බේ කියලා සර්කන් ගන්නවා. ජාගුන්. නැත්නම් අපි කියනවා මාංගු කියලා. ඔය දෙකම ඔය එකයි.